ටෙක්විත්තල්ස YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදාරන් ඉන්නේ ගොඩක්ම වටින දෙයක් ගැන. ඉතින් ගොඩ දෙනෙක් පාවිච්චි කරන app එකක් තමයි මෙන්න මේ WhatsApp කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ WhatsApp එකේ කාලෙන් කාලට ආපු වැඩ කැලි වලින් ඔයාට ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතන සිටින් ටිකක් එහෙමත් නැත්නම් වැඩ කැලි ටිකක් අරගෙන තමයි මම අද ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක උඩ එක සැරයක් click කරලා ඊට පස්සේන bell icon එක all දීලා මගේ වීඩියෝ notification එකකින් ඔයා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මේකෙදි මම ඔයාට කියලා දෙන්න හදන්නේ ඔයා contact එකේ ඔයා save කරගෙන නැති ඔයා අඳුරන්නේ නැති number වලින් ඔයාට එන කරදරකාරී message එන එක නවත්තන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් මේකට කරන්න ඕන ඔයා මෙන්න මෙතන තියෙන dot තුන උඩ එක සැරයක් click කරගන්න. ඒකට ගියන් පස්සේ මෙන්න මේ වගේ menu එකක් එයි. මේකෙන් ඔයා setting කියලා තියෙන එකට යන්න. ඒකට ගියන් පස්සේ ඔයාට පේන්න තියෙනවා මෙන්න මෙතන දෙවෙනියට privacy කියලා එකක්. අන්න ඒකට ඔයා යන්න. අන්න ඒකට ගියන් පස්සේ ටිකක් පල්ලෙහාට යනකොට ඔයාට පේන්න තියෙනවා calls කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මේ tick එක enable කරගන්න. මම මෙතනින් ආයි back වෙන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා contact කියලා එකක්. අන්න ඒකටත් ගිහිල්ලා මෙන්න මේ tick එක enable කරන්න ආවම මෙන්න turn on message එක on කරලා මෙන්න මේ tick එකත් enable කරගන්න. ඊට පස්සේ මම මෙතනින් back වෙලා පල්ලෙහාට යද්දි වාට පේන්න තියෙනවා advanced කියලා එකක්. අන්න ඒකට click කරගන්න. ඒකට click කරලා මෙන්න මෙතන තියෙනවා tick තුනක් දාන්න. අන්න ඒ tick තුන දාන්න. ඊට පස්සේ ඔයාට එන කරදරකාරී message call සහ link වගේ දේවල් වලට නවත්තන්න පුළුවන්. අපි යමු දෙවෙනි setting එකට. මේකෙදි මම ඔයාට කියලා දෙන්න හදන්නේ ඔයා කාට හරි ෆොටෝ එකක් යවනවා නම් ඒ ෆොටෝ එක උඩරිම quality එකට යවන්නේ කොහොමද කියලා. මේකට ඔයා කරන්න ඕන නැවතතාවක් මෙන්න මේ dot තුන උඩ click කරගන්න. ඊට පස්සේ setting කියලා කියන්න ඒකට යන්න. ඒකට ගියාන් පස්සේ ඔයාලට පේන්න තියෙනවා storage and data කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගියාම ඔයාලට පේන්න තියෙනවා media upload quality කියලා එකක්. අන්න ඒකට ඔයා යන්න. ඒක මගේ set වෙලා තියෙන standard quality කියන එකට. ඔයා ඒක HD quality කියන එකට දීලා save කරන්න. මේකෙදි වෙන්නේ ඔයා කාටරි ෆොටෝ එකක් යවනවා නම් ඒ ෆොටෝ එක උඩරිම quality එකකින් ඒ යවන කෙනාට අනේක. තුන්වෙනි setting එක ගැන කිව්වොත් මම මේකෙදි ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කාටරි message එකක් යවනවා. උදාහරණයක් විදියට මෙන්න මේ යවන message එක වගේ අතින් වර්ධනනවා. දැන් මම මේ hi bro කියලා යවන්න ඕන එකට hi bri කියලා කියේ. ඉතින් මේක මකමකා ඉන්නවට වඩා හොඳයි මේ message එක recorrection කරන එක. ඒක කරන්න මෙන්න මෙහෙමයි. ඒ ආපු message එක උඩ ඔයා click කරගන්න. ඒක උඩ click කරගත්තාන් පස්සේ ඔයාලා මෙන්න මෙතන පේනවා dot තුනක් තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ menu එකක් කීයකින් ඔයා edit කෙනෙකුට click කරලා ඒක තෝරන්න. ඊට පස්සේ අන්න අර යවපු message එක මෙන්න මෙතන ඔයාලට පේනවා select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයා යවපු message එක correct කරලා ආයෙ නැවත මෙන්න මෙතන තියෙන හරි ලකුණු ඔබලා මේක ඒ කෙනාට යවන්න. ඉතින් ඔයාලට පේනවා මේ වැරදිලා තිබ්බ message එක නිවැරදි වුණා. මේ setting එක විදිහට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි දාන status තවත් කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට හදන එක. ඉතින් මම ඔයාලට මේක කරනකොට පැහැදිලි වෙයි කොහොමද ඒක කරන්න කියලා. මේකදී ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන යට තියෙන update කියන එකට යන්න. අප්ඩේට් කෙනෙකුට ගිහිල්ලා ඔයාලට පේන්න තියෙනවා නැවතතාවක් මෙන්න මෙතන dot තුනක්. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තාන් පස්සේ ඔයාලට පේන්න තියෙනවා status privacy කියලා. අන්න ඒකට ඔයා යන්න. ඒකට ගියා මෙන්න මේ වගේ එකට තමයි එන්නේ. ඒකෙදි ඔයාලට මෙන්න මෙතන පේන්න තියෙනවා allow sharing කියලා එක. අන්න ඒක ඉස්සරහින් ටික් එක දාගන්න. මේකෙදි වෙන්නේ මේ ටික් එක දැම්මහම වෙන්නේ ඔයාගේ request එකක් ඉල්ලන්නේ නැතුව ඔයා දාන status ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ස්ටේටස් වලට අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන එක. ඊළඟ setting එක තමයි වැදගත්ම setting එක. මේකෙදි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද chat එකක් hide කරන්න කියලා. මම ඒකට මගේ මෙන්න මෙතන තියෙන chat දෙකෙන් එකක් click කරගන්න. මම මෙන්න මේක hide කරලා පෙන්නන්නම් ඔයාලට. මේකෙදි කරන්න ඕන ඔයාලට hide කරන්න ඕන contact එක උඩ ඔයා click කරගන්න. ටිකක් ඔබාගෙන ඉන්න. ඔබාගෙන ඉන්නකොට ආර පේන්න තියෙනවා ඒක නිකන් පාට වුණා වගේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන dot තුන උඩ ඔයා click කරගන්න. ඒක උඩ click කරගත්තාන් පස්සේ ඔයාලට පේන්න තියෙනවා මෙන්න මේ වගේ log chat කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. ඒකට ගියන් පස්සේ මෙන්න මෙතන මේ continue කියන එක ඔබන්න ඕන. මේ continue කියන එක උඩ click කරාන් පස්සේ
ඔයාගේ ෆෝන් එකේ ඔයා දාලා තියෙන ලොක් එක මෙතෙන්ට ගහන්න එනවා. ඉතින් මම මෙතන මේ කන්ටිනියු කියන එක උඩ ක්ලික් කරලා මගේ ෆෝන් එකේ ලොක් එක ගහ ගන්නවා. ඒ කියන්නේ පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්නවා. පාස්වර්ඩ් එක ටයිප් කරන් එන්ටර් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති කලින් තිබුණේ නැති නිකන් ලොක් chat කියලා එකක් ආවා. මෙන්න මේකෙදි වෙන්නේ අර ක්ලික් කරගත්තු කන්ටැක්ට් එක හයිඩ් වෙච්ච එකයි. ඉතින් මෙන්න මෙතන මේ තියෙන ලොක් chat කියන එක පේනකොට ඕන කෙනෙක්ට පේනවා මෙයා මේ මොකක් හරි කන්ටැක්ට් එකක් හයිඩ් කරලා තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ ලොක් chat කියන එකත් නැති කරලා තාම. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ ලොක් chat කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ආයි නැවත ටයිප් කරන එක. මම මෙන්න මේ වගේ ටයිප් කරගන්නම්. ඊට පස්සේ ඔයාලට පේනවා අර ඔයා හයිඩ් කරපු chat එකක් තියෙනවා. දැන් මම ආවේ අර ලොක් chat කියන එක හයිඩ් කරලා දාන්නනේ. රයිට්. ඒකට කරන්න ඕන මෙන්න මෙතන තියෙන මේ ඩොට් තුන උඩ ක්ලික් කරලා chat log setting කියන එකට යන එක. ඒකට ගියන් පස්සේ ඔයාලට පේන්න තියෙනවා උඩින්ම තියෙනවා එකක් hide log chat කියලා. අන්න ඒකේ ටික් එක ඔයා දාගන්න ඕන. ටික් එක දාගත්තාම මෙන්න මේ වගේ එකක් create secret code කියලා මේක ඔයා ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තාම මෙතනට ඔයා කැමති නම් emoji හතරක් දාන්න නැත්නම් ඉලක්කම් ටිකක් දාන්න මොනවා හරි වක් කැමති එකක් දාන්න තියෙන්නේ. හැබැයි මතක හිටින එක. මම මෙතන ඔයාලට පෙන්නන්න ඕනෙන්ද එකේ හතරක් ගහන්න. ඊට පස්සේ එකේ හතරක් ගහලා මම next දෙන්නම්. නැවත වතාවක් ඒකම ටයිප් කරන්නේ. මේ වගේ ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ටික් එක වැඩිලා තියෙනවා. මම මෙතනින් back වෙන්නම්. සම්පූර්ණයෙන් back වෙන්නම්. back වුණාන් පස්සේ ඔයාලට පේනවා අර log chat කියලා තිබ්බ එකත් hide ලා තියෙනවා. දැන් ඔයා කල්පනා කරනවා ඇති දැන් කොහොමද අර hide කරපු එක unhide කරන්න කියලා. මේකට ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා search bar එක. අන්න ඒකට ගිහිල්ලා ඔයා දැක්කනේ මම secret code එකක් දානවා. අර 1 අන්න 1 මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවනේ නිකන් ඉබ්බෙක් ඇරුණා වගේ එකක් ආවා. අන්න මේ ආවා. මෙන්න මේ log chat කියන එකට ඔයා ඊට පස්සේ යන්න. ඒකට ගිහිල්ලා අර hide කරගත්තු contact එක තියෙනවනේ. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරන් ඉඳලා මෙන්න මේ dot තුන තියෙනවනේ. අන්න ඒක ක්ලික් කරලා unhide chat කියන එක දෙන්න. ඒක දුන්නෙන් පස්සේ නැවත වතාවක් අර කේව හතරම ගන්න වෙනවා. මම මේ කේව හතර දැම්ම ඔයාලට පෙන්වන්න ඕනින්ද. ඔයා ඒ කේව හතරම දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයා කැමති එකක් ඔයා මෙතෙන්ට දාගන්න. කොහොම වුණත් මම අර අතන secret code කියන එකේ කේව හතර ගහපු එක තමයි මේ හැමතැනම ටයිප් කරන්නේ. මෙතන තියෙන්නේ enter your secret code කියන එකනේ. ඊට පස්සේ මම continue දෙන්න. continue දීලා මම මෙතෙන් සම්පූර්ණයෙන් back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මම අර hide කරපු contact එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දීපු දේවල් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් තව කෙනෙක්ට බලන්න share කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ගිහින් එන්න සුබ දවසක්.